ඇත්තටම පෙර පාසලේදී සහ නැත්නම් පාසල් පරිසරයේදී දරුවා මේ විදිහට අපි මොන ආකාරයෙන් හරි කියවීම දිනු කරත් කියවීමට තියෙන හුරු වීම නැත්නම් ප්‍රවේශය දිනු කරත් ඇත්තටම ගෙදර පරිසරය තුලදී එහෙම එකක් නොවේ නම් ඒක බොහෝ දුරට ඇත්තටම අවසනාන්ත සිද්ධියක් වෙනවා. බොහෝ වෙලාවට ගෙවල් වල භාවිතා වෙන්නේ වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමක්. එතනදී දරුවාගේ ලෝකය පුළුල් කර ගැනීමට දරුවන්ට තියෙන මානයන් පිළිබඳ ඔවුන්ගේ තියෙන්නේ විවිධාකාර වූ මානයන්. දරුවාට කියවීම කොයිතරම් දුරට වැදගත් වෙනවද කියන කාරණේ වැඩිහිටියන් විශේෂයෙන්ම ගෙවල් වල ඉන්න දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන් අවබෝධ කරගත යුතු වෙනවා. උන්ට දරුවන්ට වෙනම කියවීමේ මුල්ලක් එහෙම නැත්නම් කියවීම රාක්කයක් පොඩි පොත් රාක්කයක් පොතපත ඇසුරු කිරීමට හැකි අවස්ථාවන් උදා කර දීම ඒ නවස් නිසසල පරිසරයක් හරි ගස්සලා දීම අතිශයින් වැදගත් කාරණයක්. මොකද ඔය සංකීර්ණ පරිසරවල ජීවත් වෙන දරුවන්ට ඒ අවංගේ තියෙන ඒ මානසික තත්ත්වය වැඩි දියුණු කරන්න පොතපත වලින් ලැබෙන මෙහෙවර ගැන මම මුලින් කිව්වා වගේ අතරම වැඩිහිටියන් සහ දෙමව්පියන් දැනගත යුතු කාරණයක් බවට පත් වෙනවා.